No regrets let's love. හුස්මට කියවලා ඉවර කරපු පොත. ඒකත් එක හේතුවක් තමයි පොතේ තියෙන කතාවට යන ආදරය කියන හැඟීම පළවෙනි ආදරේ මොනවද යෞවන කාලේ අම්මලා තාත්තලාට හොරෙන් ටීචර්. Hi. අද කතා කරමු මෙන්න මේ පොත ගැන. No regrets let's love. මේ පොත ලියලා තියෙන්නේ නදිය දුල්නිත් කියන author. මම සාමාන්‍යයෙන් පොත් කියවන්නේ ගොඩක් හෙමීට. හැබැයි මෙන්න මේ පොත මට එහෙම කියවන්න පුළුවන් වුණ පොතක් නන් නෙවෙයි. මේක මම එක හුස්මට කියවලා ඉවර කරපු පොතක්. කොටසක් කියවලා එක පැත්තකින් තියලා ආයෙම කියවන්න ගන්න හිතෙන්නේ නැති විදිහේ එක දිගට කියවා යන්න හිතන විදිහේ කතාවක් තියෙන පොතක් තමයි මේ No regrets let's love කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ පොතේදී නදිය දුල්නිත් ආදරය ගැන ලස්සන නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. ඒකත් එක හේතුවක් තමයි මේ පොත ඉන්ට්‍රස්ටිං වෙන්න. පොතේ තියෙන කතාවට යන්න කලින් මම මේ පොතේ තියෙන පෙරවදන මුල්ම හරිය පොඩ්ඩක් කියවන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ පොත මොන දෙයක් ගැනද තියෙන්නේ කියලා. මේ පොතේ පෙරවදන මෙන්න මෙහෙම තියෙනවා. ජීවිතය තුළ ඇතම් කාලයන් පිරීපවතින්නේ ප්‍රේමයෙන්. ඇතම් කාලයන් පිරීපවතින්නේ හිස්කමින්ය. ඇතම් කාලයන් පිරීපවතින්නේ දොම්නසින්ය. මේ සියලු හැඟීම් එකවර විඳගත හැකි කාලයක් වේ නම් ඒ යෞවනයේම පමණයි. ඉතින් මේ No regrets let's love කියලා කියන්නේ හැමෝගෙම ජීවිතේ යෞවන කාලේ අත්දැකීම් ගැන ලියවිච්ච කතාවක් තියෙන පොතක්. කෙනෙක්ගේ ජීවිතයට එකපාරක් විතරක් යන පාසල් කාලේ අවසාන අවුරුදු 2 ගැන ලියවිච්ච කතාවක් තියෙන පොතක් තමයි මේ No regrets let's love කියලා කියන්නේ. කෙනෙක්ගේ ජීවිතේ ආදරය කියන හැඟීම පළවෙනියටම එක්ස්පීරියන්ස් කරන කාලයක් තමයි A levels කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ පොතේ දෙන්නේ අන්නේ පළවෙනි ආදරේ මොන වගේද කියලා දැනුණ විදිහ ගැන තියෙන කතාවක්. අනාගතේ මොනවා වෙයිද? අනාගතේදී එකට ඉන්න පුළුවන් වෙයිද? අනාගතේ බලාපොරොත්තු කිසිම දෙයක් නැතිව හරි සුන්දර විදිහට කරන ඒ ආදරය ගැන මෙන්න මේ No regrets let's love කියන පොතේ නදිය දුල්නිත් මාරම ලස්සනට විස්තර කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඉස්කෝලේ කාලේ ගත කරන අන්තිම අවුරුදු දෙකේදී ඒ ගන්න එක්ස්පීරියන්ස් එක ආයෙම අපේ මතකෙට ගෙනල්ලා දෙන්න නදිය දුල්නිත් මෙන්න මේ පොත හරහා පුළුවන් වෙලා තියෙනවා. අම්මලා තාත්තලාට හොරෙන් ටීචර්ස්ලාට හොරෙන් ඒ හැංගි කරන ආදරේ සුන්දරත්වය පුදුම තරම් ලස්සනට මෙන්න මේ පොතේදී නදිය දුල්නිත් විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ කෙනෙක්ගේ හිතට දැනෙන පළවෙනි ආදරය කියන හැඟීම ගැන වගේම යාළුවොත් එක්ක ගත කරන සුන්දර කාල පරිච්ඡේදය ගැන ලස්සන මතකාවර්ජනයක් ගන්න නම් ඕගොල්ලොත් මෙන්න මේ පොත කියවලා බලන්න. ඉතින් මේ No regrets let's love කියලා කියන්නේ අපි හැමෝගෙම ජීවිතයේ එක කාල පරිච්ඡේදයක් ගැන අපේ මතකයට ආයෙම ගෙනල්ලා දෙන්න පුළුවන් විදිහට ලස්සනට වචන එකතු කරලා ලියපු නවකතාවක්. ඒ අතීතයට ආයෙමත් යන්න කැමති ඔයාලත් මේ පොත අරගෙන කියවලා බලන්න. අලුත් බුක් රිවිව් එකක් අරගෙන එනකම් ගිහින් එන්නම්. බයි.